හයි කොහොමද හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. පුංචිටක් ලැබුණ වෙලාවේ කෙනෙක්ගේ ඉල්ලීමක් ඉටු කරන්න තමයි සූදානම් වෙන්නේ. මගෙන් කමෙන්ට් එකකින් ඉල්ලලා තිබුණා පොතේ ජොන් ස්නෝ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නයි කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි දැන් මම කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම Song of Ice and Fire කියන කෘති මාලාවේ ජොන් ස්නෝ කොයි වගේ කෙනෙක්ද? එයා කොහොමද අපිට චරිතයක් විදිහට සමීප වෙන්නේ කියලා අපි අද කතා කරමු. ඇත්තටම මේ වෙනකොට GOT TV series එක නිමා වෙලා ඉවරයි. එතකොට මේ වෙනකොට Game of Thrones එහෙම නැත්නම් GOT TV series එක බලලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒක බලලා ඉන්න කියලා මම කියනවා. මොකද පොතේ ජොන් ස්නෝ සහ TV series එකේ ජොන් ස්නෝ අතර ගොඩක් සමානකම් තියෙනවා. වෙනස්කම් තියෙනවා. හැබැයි හුඟක් සමානකම් තමයි වැඩි. ඉතින් ඒ හින්දා වඩාත්ම හොඳ දේ තමයි මේ ජොන් ස්නෝව තේරුම් ගන්න කලින් ඔයා TV series එක බලන්න එන එක. ඒ වගේම තව දෙයක් මට ඔයගලන්ට කියන්න ඕනේ. ඒ තමයි මේ ජොන් ස්නෝ කියන චරිතය ගත්තාම TV series එක බලපු කෙනෙකුට ඒ චරිතය මේ වෙනකොට අවසාන වෙලා තියෙන්නේ. හැබැයි තාම Song of Ice and Fire වල ජොන් ස්නෝ මැරිච්ච තැනින් තමයි කතාව ඉවර වෙලා තියෙන්නේ. එතකොට ජෝර්ජ් ආර්.ආර්. මාර්ටින්ගේ කතාවේ කිසිම තැනක ජොන් ස්නෝ නැවත නැගිටලා නැහැ. හැබැයි ඉතින් ඔහුගේ හිතෙන් මේ කතාව මේ විදිහට මේ කියන්නේ TV series එකේ තියෙන කතාව මේ විදිහටම තිබ්බා කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි ඔහු කිසිම විදිහකින් TV series එකේ කතාවත් එක්ක විරුද්ධ වෙලා නැහැ GOT වලදී. හැබැයි ඔහු HOTD වලදී නම් ප්‍රශ්න ඇති කරගත්ත කියන එක අපි දැනටම දන්නවනේ. ඉතින් ඒ හින්දා අපිට හොඳටම පේන්න තියෙන පැහැදිලි දෙයක් තමයි ජෝර්ජ් ආර්.ආර්. මාර්ටින්ට උවමනා විදිහටම තමයි TV series එකක් සිද්ධ වුණේ කියන එක. එහෙනම් දැන් අපි බලමු ජොන් ස්නෝ කොයි වගේ චරිතයක්ද කියලා. මෙතනදී ජොන් ස්නෝ ගැන කතා කරන්න සූදානම් වෙනකොට මට ඕගොල්ලොත් එක්කලා ඇත්තටම බෙදා ගන්න අවශ්‍යයි. ජොන් ස්නෝගේ චරිතය ළමා කාලේ ඉඳලම අපිට ළමා කාලේ චරිතයක් ජොන් ස්නෝගේ පෙන්වන්නේ නැහැනේ. අපේ TV series එකේදී හැබැයි ජොන් ස්නෝගේ ළමා කාලේ සංසිද්ධීන් ගැන කතා බහ කිරීමක් සිද්ධ වෙනවා පොත ගැන අපි බලනකොට. විශේෂයෙන්ම ජොන් ස්නෝගේ චරිතේ හොඳ වීරයා විදිහට නෙමෙයි මෙතනදී පොතේ පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි TV series එක බලනකොට අපිට ජොන් ස්නෝගේ චරිත ටිකෙන් ටික විශේෂයෙන්ම 3 වෙනි සීසන් එකෙන් පස්සේ එයා හොඳ වීරයා කියලා අපිට පේන්න ඉන්නවා. හැබැයි ඊට වඩා ගොඩක් වෙනස් ජොන් ස්නෝගේ චරිතය අපි පොතේ දකිනකොට. ඒ කියන්නේ TV series එකේ චරිතයට වඩා පොතේ දකිනකොට හරි වෙනස්කමක් තියෙනවා. ඒ තමයි එයාගේ චරිතය අර TV එකේ තියෙන සරල ආකෘතියට වඩා චරිතය තුළ අනන්‍යතාවයක් ගොඩනගන්න සෑහෙන උත්සාහයක් දරනවා. උදාහරණයක් විදිහට පවුල, ඒ වගේම තමන්ගේ වගකීම, ඒ කියන්නේ ඩියුටි එක, ආදරය, බලය, ඒව එක්ක තමන් කවුද කියන ප්‍රශ්නය හැම වෙලෙම තමන් එක්කම තියාගෙන ඉන්න කෙනෙක් විදිහට ජොන් ස්නෝව හඳුන්වන්න පුළුවන් පළ වෙලා තියෙන පොත්වල කතාංග පුරාම. අපි දැන් බලමු ඇත්තටම ජොන් ස්නෝ කියන්නේ කවුද කියලා. මුලින්ම පොතේ තියෙන විදිහත් එක්කලා අපි ජොන් ස්නෝ කවුද කියලා බලමු. ජොන් කියන කෙනා හැදිලා වැඩෙන්නේ වින්ටර්ෆෙල් වල නෙඩ් ස්ටාර්ක්ගේ අවජාතක පුත්‍රයා කියන බාස්ටඩ් සන් විදිහට. ඔහුට ස්ටාර්ක් පවුලේ දරුවන් එක්කලා එකම පියෙක් විදිහට නෙඩ් ස්ටාර්ක් හිටියට එයාගේ තාත්තේ රොබ්, සන්සා, ආයා, බ්‍රැන්, රිකොන් කියන නීත්‍යානුකූල දරුවන්ට වඩා හැම වෙලාවකම වෙනස් වෙනවා. මෙතනදී හැම වෙලේම ජොන්ට තමන් බාස්ටඩ් දරුවෙක් කියලා කියන එක පිළිගන්න සිද්ධ වෙනවා. මෙතනදී මේ සිදුවීම, මේ බාස්ටඩ් දරුවෙක් කියන සිදුවීම ජොන්ගේ පර්සනැලිටි එකට විශාල බලපෑමක් ඇති කරනවා. එයාට එයාගේ පවුල එයාගේම කොටසක් වගේ දැනුණට ඒ හැම වෙලාවකම තමන් පවුලට අයත් නැති කෙනෙක් කියන එකත් දැනෙන්න පේන තියෙනවා. ඒ කියන්නේ පවුලට තමන් අයිති නෑ කියන එකත් ජෝන්ට දැනෙනවා. ඒ හින්දා ජෝන් හැම වෙලේම ඇත්තටම තමන් කවුද කියලා හොයන්න. තමන් කවුද කියන එක හොයන්න හැම වෙලේම ජෝන්ට සෑහෙන උවමනාවක් තියෙනවා.
මෙතනදී අපි වඩාත්ම වැදගත් දෙයක් තමයි අපි හිතන්න ඕනේ මොකද්ද මේ ජොන්ට තිබ්බ දුර්වලතාවය කියන එක. අපි ජොන් දක්ෂයෙක් විදියට හොඳ වීරයෙක් විදියට දකිනවනේ. හැබැයි ජොන්ට දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ අයිතිය පිළිබඳව තියෙන වේදනාව. ඒ කියන්නේ තමන් කවුද කියන එක, තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව තියෙන වේදනාව තමයි ජොන්ට තිබ්බ ලොකුම දුර්වලතාවය. ජොන්ගේ මුල් චැප්ටර් වලදී අපිට හොඳටම පේන්න තියෙනවා ජොන්ට ලොකු වමනාවක් තිබ්බා කියලා ස්ටාක් කෙනෙක් වෙන්න. ඒ වගේම ජොන් නෙට්ට හරිම ආදරයක් දක්වනවා. ඒ වගේම රොබ්ට ආදරේ. ආරයට තමයි යා විශේෂයෙන්ම සමීප. ඒ වගේම බ්‍රැඩ්ටත් ආදරේ. මෙතනදී ජොන්ගේ තුල හරි තිත්ත ගතියක්, ඒ කියන්නේ බිටර්නස් එකක් තියෙනවා. ඒ වගේම යාගේ සිතිවිලි වලින් යාට නිතරම කියන දෙයක් තියෙනවා. දැන් මෙතනදී අපිට ජොන්ගේ තව විශේෂත්වයක් තියෙනවා. ජොන්ටත් පුළුවන් බ්‍රැන් වෙන්න. බ්‍රැන් වගේම ජොන්ටත් ඒ හැකියාව ටිකක් තියෙනවා. ජොන්ගේ සිතුවිලි වල නිතරම කියන දෙයක් තමයි තමන් බාස්ටඩ් කෙනෙක්. ඒ වගේම තමන් වින්ටර්ෆෙල් වලට අයිති නැහැ. ඒ වගේම එයාට එයාගේ පවුලේ අනික් අයට වගේ පවුල තුළ අනාගතයක් නැහැ. ඒ වගේම තමන් කොහෙටද අයිති? මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක ජෝන් නිරන්තරයෙන් වේදනාවට පත් වෙලා ඉන්නවා. මේ වේදනාවට පත් වීමම තමයි ජොන්ගේ අනාගතයේ තීරණ වලට බලපෑමක් ඇති කරන්නේ. ඒ කියන්නේ තමන්ට අනන්‍යතාවයක් නැතිකම තමයි ජොන්ව ඉදිරියේදී ගන්න තීරණ වලට තල්ලු කරන්නේ. මෙතනදී ආර්යගේ ජොන්ගේ විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද ආර්යයි ජොන්යි දෙන්නම ගත්තාම ටිකක් ස්ටාක් දරුවන්ගෙන් ටිකක් වෙනස් අය. දෙන්න තුළම වීරත්වයක් තියෙනවා. අනෙක් සහෝදර සහෝදරයන්ට වඩා ජොන් සහ ආර්ය දෙන්නට ලොකු තේරුම් ගැනීමක් තියෙනවා තමන් මොකක්ද කරන්න ඕනේ කියන එක. ඒ වගේම ආර්යව වුණත් ජොන් තමයි පවුලේ අනික් අයට සාපේක්ෂව වැඩි තේරුම් ගත්තේ. මොකද ආරයට ඕනේ නයිට් කෙනෙක් වෙන්න නැත්නම් සටන්කරුවෙක් වෙන්න. හැබැයි අනික් අයට ඒක වුණා වුන්නේ නැහැ. යාට ගෑනු ළමයෙක් විදිහට සැලකුවා. හැබැයි ජොන් එහෙම නෙමෙයි. ජොන්ට හැකියාවක් තිබුණා ආරයාගේ අවශ්‍යතාවය ආශාව තීරුම් ගන්න. ඒ හින්දා ජොන් නිරන්තරයෙන් ආරයව ආරක්ෂා කළා. ඒ හින්දාම ඒක තුළින් අපිට ජොන්ගේ ප්‍රොටෙක්ටිව් බව, ඒ කියන්නේ ජොන්ගේ කැරක්ටර් එක කොච්චර ප්‍රොටෙක්ටිව් කියන කාරණාවත් එක්ක බැඳලා තියෙනවද කියන එක පේන්න තියෙනවා. ඒ ප්‍රොටෙක්ටිව් බවත් එක්ක බැඳලා තියෙන හේතුව තමයි ජොන් නයිට් කින්ලට එරේව සටන් කරන තැනට වෙනකන් අරගෙන එන්නේ. ඒ හින්දා ඒ ආරයට දුන්න ප්‍රොටෙක්ෂන් එක අපිට මේ කතාව පුරාම වැදගත් වෙන දෙයක්. ඊළඟට අපි බලමු ඇයි ජොන් ස්නෝ නයිට් වොච් එකට ගියේ කියලා. ජොන්ට හැම වෙලේම තිබ්බනේ ගෞරවය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය සම්බන්ධව. අනන්‍යතාවය සම්බන්ධව තියෙන ප්‍රශ්නේ තියෙන ගැටලුව තමයි එතනදී තමන්ගේ අනන්‍යතාවයක් නැතිවීම යගේ ගෞරවයට බලපාන එක. එතකොට ජොන්ට වමනා වෙන්නේ ගෞරවණීය වීරයෙක් වෙන්න. ඒ කියන්නේ රෙස්පෙක්ට්ෆුල් බොයි කෙනෙක් වෙන්න. එතනදී ජොන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න තමයි යා කාසල් බ්ලැක් වලට යන්නේ. මොකද කාසල් බ්ලැක් වලට යන හැම කෙනෙක්ම අවසානයේ ගෞරවණීය වීරයෙක් බවට පත් වෙන හින්දා. හැබැයි මේ නයිට් වොච් එකට තෝරගෙන යන අය අතරේ ක්‍රිමිනල්ස්ලා, කියන අපරාධකාරයෝ, ඒ වගේම කාටවත් වැඩක් නැති මිනිස්සු, දුප්පත් මිනිස්සු, ඒ වගේම අගෞරවයට පත් වෙච්ච මිනිස්සු, පැනලා යන අය, මේ වගේ ගොඩක් අය ඉන්නවා. එතකොට ජොන් මුලදී ඒගොල්ලොත් එක්කලා ඉන්නකොට ඒගොල්ලෝ පහත් අය විදියට දකිනවා. හැබැයි මෙතන ජොන්ගේ කැරක්ටර් එක ඩෙවලොප් වෙන තන විදියට අපිට පෙන්වන්න පටන් ගන්නෙ එයා අනික් අයව ජජ් කරන්නේ නැතුව, ජොන් අනික් කට්ටියව ජජ් කරන්නේ නැතුව ඒ අයත් එක්කලා සමීප සම්බන්ධයක් ගොඩනගාගෙන ඒගොල්ලොත් එක්කලා එකට යන ගමනක් තීරණය කරනවා. අන්න එතනදි තමයි අපිට නැවත වතාවක් මේ ජොන්ගේ චරිතය විශේෂ චරිතයක් විදිහට පොතේ පේන්නේ. ඒ කියන්නේ දැන් ටීවී සීරීස් එකේ හිටපු ජොන් කිසිම විදිහකින් කාවත් ජජ් කළේ නැහැ. හැබැයි පොතේ හිටපු එකනා මුලින් ජජ් කරලා ඊට පස්සේ එයා ඒගොල්ලොත් එක්ක ගමනක් යන තීරණය කළා. ඒ කියන්නේ ඒගේ කැරක්ටර් එක ඩෙවලොප් කරගන්න එයාට හැකියාව ලැබුණා. පොතේ ජොන්ට ටීවී සීරීස් එකේ ජොන්ට වඩා කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකක් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට අපි ජොන්ගේ ඇරගන්ස් එක පොඩ්ඩක් බලමු. එයා මුල් කාලේ සෑහෙන ඇරගන් බවක් තිබ්බා. ඒ වගේම එයාට ශරීර ශක්තියක් තිබ්බ හින්දා එයා නිතරම කඩසටන් වලට යනවා. අනික් අයට වඩා එයා දක්ෂ බවක් පෙන්නලා තියෙනවා. ඒ වගේ වෙලාවට එයා අනික් කට්ටියව පහත් කරපු අවස්ථාවක් තියෙනවා. දැන් පොතේ ඉන්න ජොන් ඇත්තටම සමහර අවස්ථාවලදී අනික් අයව පහත් කරලා තියෙනවා. හැබැයි
අපිට ටීවී සිරිස් එකේ ජොන්ව ඇත්තටම පේන්නේ හොඳම වීරයෙක් විදිහට. කිසිම විදිහකින් කාවත් පහත් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සැමුවෙල් ටලීගේ විදිහ මුලින්ම ජොන්ට තේරෙන්නේ නැහැ පොතේ ඉන්න එක්කෙනාට. හැබැයි අපිට ටීවී සිරිස් එකේ පේනවා මුලින් ඉඳන්ම සැමුවෙල් ටලීට, ඒ කියන්නේ සෑම්ට සෑහෙන ආදරයක් ජොන්ගේ, සෑහෙන ආරක්ෂාවක් ජොන් ලබා දෙනවා කියන එක. මෙතනදී අපිට හොඳටම පේන දේ තමයි මුලින් සැමුවෙල් ටලීව තේරුම් ගන්නේ නැතුව පස්සේ සැමුවෙල් ටලීව තේරුම් ගන්න එකෙන් ජොන් පොතේදී ටීවී සිරිස් එකට වඩා කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකක් පෙන්නලා තියෙනවා කියන එක. මෙතනදී සැමුවෙල් ජෝන්ගේ මිතුරා බවට පත් වෙනවා. මේ දෙන්නගේ සම්බන්ධය ඉතාම වැදගත් වෙන්නේ ජෝන් හැම වෙලෙම සැමුවෙල් දුර්වලයෙක් කියලා හිතන හින්දා. එතකොට සැමුවෙල්ගේ විදිහත් එක්කලා එයා තේරුම් ගන්නවා ධෛර්යය කියලා කියන්නේ සෝඩ් එකක් අල්ලගෙන සටන් කිරීම විතරක් නෙවෙයි කියන එක. අන්න ඒක ගොඩක් වැදගත් ජෝන්ගේ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකට. මෙතනදී සෑම්ට ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක නැති වුණාට ජෝන්ට වඩා ඉන්ටෙලිජන්ස්, නොලෙජ්, ලොයල්ටි, කරේජ් කියන හතරම ඉතාම හොඳට තියෙනවා. ඒ කියන්නේ බුද්ධිය, දැනුම, පක්ෂපාතීත්වය සහ ධෛර්යය කියන කාරණා හතර. මේ හතර තමයි නිරන්තරයෙන් ජෝන්ව කරදර වලින් ආරක්ෂා කරන්නේ. ඒ කියන්නේ සැමුවෙල් කියලා කියන්නේ ජෝන්ගේ හොඳම මිත්‍රයා වගේම ජෝන්ව කරදර වලින් ආරක්ෂා කරපු එක්කෙනා. ඒ වගේම ජොන්ගේ අනන්‍යතාවය සංකේතයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එයාගේ ඩයවොල්ෆ් ගොස්ට් එයා සුදු පාටයි, රතු වැස් තියෙනවා, නිහඬ උරුකෙක්. මෙතනදී නිහඬ ඩයවොල්ෆ් කෙනෙක්. මෙතනදී අපි ටීවී සිරිස් එකේ දැක්ක එයාව හමු වෙන විදිහ ඒ විදිහටම තමයි හමු වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ දෙන්න එකිනෙකට වෙනස් දෙන්නෙක් නෙමෙයි, දෙන්න තුළම ලොකු බැඳියාවක් තියෙනවා කියන එක අපිට පොතේ පෙන්නනවා. හැබැයි ටීවී සිරිස් එකේ ඇත්තටම ජෝන් සහ ඩයවොල්ෆ් අතර ලොකු දේවල් ටිකක් නැහැ. අපිට ඒක මුළු කතාව පුරාම බොහෝ කෙටි කොටස් තමයි තියෙන්නේ ජෝන් සහ ඩයවොල්ෆ් අතර. හැබැයි පොතේදී එහෙම නෙමෙයි. ඒ ගැන ඉතාම හොඳින් විග්‍රහ වෙලා තියෙනවා. ජෝන්ට තියෙන හැකියාවක් ගැන මම කලිනුත් ඔයගොල්ලන්ට කිව්වේ තමයි රැක් කරන්න පුළුවන් හැකියාව. එයාට පුළුවන්කමක් තිබුණා ඔයාලා දන්නවනේ මේ බ්‍රැන්ඩ් තිබ්බ හැකියාව අන්න ඒ වගේ ගෝස්ට් ඒ කියන්නේ එයාගේ ඩයවොල්ෆ්ට රැක් වෙලා ඩයවොල්ෆ්ගේ ඇස් දෙකෙන් ලෝකය දැකීමේ හැකියාවක් ජෝන්ට තිබුණා. අපි කිසිම විදිහකින් ටීවී සීරීස් එක තුළදී ජෝන්ගේ මේ හැකියාව දැක්කේ නැහැ. ඒ කියන්නේ ඩයවොල්ෆ් කෙනෙක්ගේ නැත්නම් ගෝස්ට්ගේ ඇඟට රැක් වෙලා කොහොමද මේ ජොන් ස්නෝ ඩයවොල්ෆ් යාගට රැග්ලා කොහොමද ජොන් ස්නෝ මේ ගමන ගියේ, එහෙම නැත්නම් එයා දේවල් දැක්කේ කියන එක ඇත්තටම අපි දන්නේ නැහැ. මේ අපිට ටීවී සීරීස් එක විතරක් බලපු කෙනෙකුට ඒක දැනගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙතනදී මම හරිම කැමති ජොන්ගේ ළමා කාලය ගැන කතා කරන්න. ජොන්ගේ ළමා කාලේදී ජොන්ව නෙඩ් ස්ටාර්ක් තමන්ගේ බාස්ටඩ් කෙනෙක් විදිහට අරගෙන එනවනේ. දැන් අපි පොතේ නම් ඇත්තටම අපි දන්නේ ජොන් කියලා කියන්නේ නෙඩ් ස්ටාර්ක්ගේ බාස්ටඩ් කියලා තමයි. මොකද අපිට කිසිම විදිහකින් ඉලියක් ලැබෙන්නේ නැහැ. ලියානා ස්ටාර්ක් එයාගේ අම්මයි කියලා කියන්නේ. අපි ටීවී සීරීස් එකේ තමයි ඒක දකින්නේ. එතකොට පොත මැදහරින් ඉවරුණා කියලාත් මම කියවනේ. ඉතින් මෙන්න මේ කාරණාව හින්දා අපිට ටීවී සීරීස් එකේදී අගේ පොතේදී ජොන්ගේ අම්මා කවුද කියලා නෑ. අපි හිතාගන්න ඉන්නේ නෙඩ් ස්ටාර්ක්ගේ බාස්ටඩ් කියලා විතරයි. මෙතන පොතේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කැටලින් ටලි මෙච්චරම ජොන්ට අකමැති වෙලා තියෙන්නේ. ජොන්ව වින්ටර්ෆෙල් වලට අරගෙන එන්නේ කැටලින් ටලි වින්ටර්ෆෙල් වලට එන්න කලින්. එතකොට ජොන් වින්ටර්ෆෙල් වල සමාජිකයෙක් වෙලා ඉවරයි. කැටලින් ටලි යුද්ධ ඔක්කොම ඉවර වෙලා වින්ටර්ෆෙල් වලට එනකොට. ඉතින් මේක බොහොම වැදගත් දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාගේ අවජාතක දරුවා තමන් එන්න කලින් ඇවිල්ලා තියෙනවා කියන කාරණාවත් එක්කලා ඇත්තටම එතන ප්‍රශ්නයක් කැටලින් ටලීට තියෙනවා. ඒ ප්‍රශ්නය හේතු කරගෙන තමයි කැටලින් ටලී මේ තරමට ජෝන්ට වෛර බඳින්නේ. ඊළඟට ජෝන්ගේ අනාගතය ගත්තාම, ඒ කියන්නේ පොතේ මේ වෙනකන් තියෙන අනාගත කොටස ගත්තට පස්සේ ජෝන්ට ජෝරා මූමන්ට් එක සෑහෙන ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි ඒක ටීවී සීරීස් එකේදී සෑහෙන දකිනවා. ඒ දෙන්න අතර මුලින්ම ඇතිවන සම්බන්ධය නිකන් දඬුවමක් විදිහට තමයි ජෝන් දකින්නේ. හැබැයි පස්සෙන් බහුව ඒ දෙන්නගේ අතර ලොකු බැඳීමක් ඇති වෙනවා. ඒක ජෝන්ගේ පර්සනල් ග්‍රෝත් එකට සෑහෙන බලපෑමක් ඇති කරනවා. ඒ වගේම ජෝන් තමන්ගේ මනසින් සෑහෙන කන්ෆ්ලික්ට් එක, එහෙම නැත්නම් ගැටුමක ඉන්නවා. ඒ තමයි ඩියුටි වර්සස් ලව් කියන කාරණා. ඒ කියන්නේ
වගකීම සහ ආදරය කියන එක. අපි එක ටීවී සීරීස් එකේදී දැක්කා. එතනදී එක තැනකදී ජෝන්ට පැනලා යන්න ඕන වෙනවා තමන්ගේ සහෝදරයට උදව් වෙන්න. තමන්ගේ පියා වෙනුවෙන් සටන් කරන්න. හැබැයි එතනදී ඩියුටි කියන කාරණාව ඉස්සරහට දාලා ජෝන්ව නැවත වතාවක් කාසල් බ්ලැක් එකේ නයිට් වොච් එකේ නතර කරගන්න සහෝදරවරු සමත් වෙනවා. මෙතනදී තව දෙයක් තියෙනවා. ඒ තමයි නැවත වතාවක් ජෝන් උතුරට යනවනේ. උතුරට ගියාම ඒ කියන්නේ සැබෑ උතුරට. එතකොට ඊග්‍රට් හම් වෙනවා. එතනදී ඊග්‍රට් හම් වීමත් එක්කලා ජෝන්ගේ චරිත ස්වභාවය දියුණු වෙන හැටි අපිට දැක කියා ගන්න හැකියාව ලැබෙනවා. මෙතනදී ටිකෙන් ටික ඉස්සරහට යනකොට ජෝන් තමන් අවජාතකයි නැත්නම් තමන් බාස්ටඩ් කියන එක ඉතා ශක්තිමත් ආත්ම එකක් විදිහට අඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ යාට හැකියාව තියෙනවා තීරුම් ගන්න බාස්ටඩ් වුණාට ප්‍රශ්නයක් නෑ තමන්ගේ හැකියාව තියෙනවා නම් කියලා. එයා ඒකට විරුද්ධව කතා කරන්නේ නැතුව එයා තමන් බාස්ටඩ් කෙනෙක් කියන එක ඊටම නිර්භීතව පිළිගන්න තැනකටපත් වෙනවා. මෙතනදී මෑන්ස් රයිඩර් අපිට බොහොම වැදගත් වෙනවා. මොකද මෑන්ස් රයිඩර් ගාවට තමයි ජෝන් ස්නෝ වයිට්ලින්ග්ලත් එක්ක සාකච්ඡා කරන්න ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම මෑන්ස් රයිඩර් ගත්තහම එයා කින් බියොන්ඩ් ද වෝල් විදිහට ජෝන්ගේ චරිතය ඩිවලොප් කරන්න සෑහෙන උදව්වක් දක්වනවා. මොකද ඒක නායකත්ව ටයිටල් එකක් විතරක් දෙන එකක් නෙමෙයි. එයාට සම්පූර්ණ ඒ නායකත්වය මෑන්ස් රයිඩර් වගේම ඒ කියන්නේ ඒ දැනෙන්නේ නායකත්වයට ලබා දෙනවා. එතකොට මේ එතන ඒ ලෝයලිටි එක ඒ කියන්නේ හුට තියෙන හැකියාව ගැන මෑන්ස් රයිඩර් සෑහෙන විශ්වාසයක ඉන්නවා. ඉතින් මෙන්න මේ හේතුත් එක්කලා ජෝන් ස්නෝට මෑන්ස් රයිඩර්ගෙන් ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම ජෝන්ට වයිට්ලින්ග්ලා තමන්ගේ සතුරා නොවන බව තේරෙන එකත් මෙතන විශේෂ දෙයක්. ඒ කියන්නේ Song of Ice and Fireගේ ජෝන්ගේ චරිතය ගත්තාම එයා තේරුම් ගන්නවා වයිට්ලින්ග්ලා නෙමෙයි සැබෑ සතුරා, ඊට වඩා භයානක සැබෑ සතුරෙක් ඉන්නවා කියලා. මොකද දැනට කාසල් බ්ලැක් එක හැදිලා තියෙන වයිට්ලින්ග්ලාගෙන් උතුර බේර ගන්න. ඒ කියන්නේ දකුණු පැත්ත බේර ගන්න. හැබැයි ඇත්තම කතාව නියම සතුරා ඉන්නේ ඉතාමත් උතුරේ කියන එක ජෝන්ට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ජෝන් ලෝඩ් කමාන්ඩර් කෙනෙක් බවට පත් වෙනවා. ඒ ජෝන් ලෝඩ් කමාන්ඩර් කෙනෙක් බවට පත් වෙනකොට එයාට නෙඩ් ස්ටාර්ක්ගේ බාස්ටඩ් සන් කියන එක සෑහෙන වැදගත්කම ඇත්තටම දක්වනවා. මොකද එතන නෙඩ් ස්ටාර්ක්ගේ බාස්ටඩ් සන් විදියට උනත් එයා ස්ටාර්ක් කෙනෙක් කියන එක එතන යම්කිසි වැදගත්කමක් ගේනවා. ඒ වගේම එයා පවර් එක නියම ක්‍රමයට නියම අවස්ථාවේදී ලබා ගන්නවා කියන එකත් මෙතනදී කියන්න ඕනේ. මෙතනදී ජෝන්ට වෙච්ච විශාලම වැරැද්දක් විදිහට අපිට දක්වන්න පුළුවන් එකක් තමයි පොතට අනුව වයිට්ලින්ග්ලාගේ සටනේදී යීග්‍රට්ගේ මරණය පැත්තකට ගෙනහිලා තාම රහසිගතව ඒ ෆියුනරල් එකේ දේවල් කරපු එක. එතනින් යීග්‍රට් කොයි තරම් මෙයාට සමීපද සහ මෙයා වයිට්ලින්ග්ට කොච්චර සමීපද කියන එක නයිට් වොච් එකට තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි ජෝන් ස්නෝගේ අවසානයේ සිද්ධ කරන්න වයිට්ලින්ග්ලා වගේ වයිට්ලින්ග්ලත් ජෝන් ස්නෝට තරහ වෙනවා. හැබැයි වයිට්ලින්ග්ලා තේරුම් ගන්නවා ජෝන් ස්නෝ හොඳ කෙනෙක් කියලා පස්සේ. හැබැයි ඒ කොටස් අපි දකින්නේ නැහැ. අපි පොතේ දකින්නේ අවසානයේදී නයිට් වොච් එකේ කට්ටියම කාසල් බ්ලැක් එකේ කට්ටියම ජෝන් ස්නෝ කියන්නේ ද්‍රෝහී කියන එක තීරණය කරලා ඔහුට පිහියෙන් ඇදලා අපි කීපයකින් ඇල්ල හරියටම අපි ගත්තොත් ජුලියස් සිස්සගේ මරණය වගේ. ජෝන් ස්නෝගේ මරණය සෑහෙන සමානයි ජුලියස් සිස්සගේ මරණයත් එක්කලා. අන්න ඒ විදිහට ට්‍රේටර් කෙනෙක් විදිහට මරලා දානවා. ඉතින් මෙතන තියෙන දේ ගත්තාම මෙතන ඇත්තටම මට කියන්න ඕනේ මේ වෙනකොට මේ ජෝන් ස්නෝගේ මරණයෙන් මේ පොත කොටස ඉවරයි. ඇත්තටම පොත එතනින් එහාට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ටීවී සීරීස් එක එතනොත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී ජෝන් සෑහෙන ජෝන්ගේ නැගිටීමෙන් පස්සේ උත්ථානයෙන් පස්සේ ජෝන් සෑහෙන වීරයෙක් තවත් එයාගේ ග්‍රෝත් එකක් පෙන්නනවා. හැබැයි ඒ ග්‍රෝත් එක අර බොලිවුඩ් ග්‍රෝත් එකක් වගේ දෙයක්. ඒ කියන්නේ වීරයා බිහිවීම, හොඳම වීරයා බිහිවීම වගේ දෙයක්. හැබැයි පොතේ ඊට වඩා ටිකක් හෙමින් සේරුවේ ප්‍රෝග්‍රස් එකක් එක්කලා විශේෂ හේතුත් එක්කලා නිකන් හොඳ වීරයෙක් නොවෙන හැබැයි විශාල පර්සනල් ග්‍රෝත් එකක් තියෙන පුද්ගලයෙක් විදිහට ජෝන් ස්නෝව පෙන්නනවා. ඉතින් ජෝන් ස්නෝගේ චරිතය ගැන මට මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තිබ්බේ. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න,
කමෙන්ට් කරන්න, ලයික් කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා. එහෙමනම් මම ගිහිල්ලා එන්න. මම නිනු Universe with Nino channel එකේ. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.